ආදරය, විශ්වාසය සහ පලිගැනීම. ආදරයෙන් බැඳුණු හදවතක් බිඳ වැටුණු විට එහි ප්‍රතිඵලය කොතරම් භයානක විය හැකිද. එවැනි අතිශය සංවේදී සහ ත්‍රාසජනක කතාවක් රැගෙනන අලුත්ම සිංහල සිනමාපටය තමයි රති. අද අපි කතා කරන්න යන්නේ ළඟදීම තිරගතවීමට නියමිත මෙම සිනමාපටය ගැනයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් වන ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ එක් වී සිටිනවා. රති අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රිය නිර්මාණ රැසකට දායක වූ සුදීෂ් වසන්ත පීරිස් මහතායි. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අවසන් වරට රංගනයෙන් දායක වූ සීරුවෙන් චිත්‍රපටයද අධ්‍යක්ෂණය කළේ ඔහුම වීම විශේෂත්වයක්. රති ගෙතින්නේ ධනවත් පවුලක ජීවත් වන රූමත් තරුණියක් වන මීනකා වටායි. සමාජ මාධ්‍ය වන ෆේස්බුක් හරහා ඇය සුරාජ් නම් තරුණියෙකු හඳුනාගන්නවා. කාලයත් සමඟ ඔවුන් අතර ආදර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. නමුත් මීනකාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සුරාජ් ඇයව රවටා ඇගේ මුදල් රැගෙන අතුරුදන් වෙනවා. විශ්වාසයේ බිඳ වැටීමත් සමඟ ඇගේ ජීවිතයේ ආරම්භ වන්නේ වෙනස්ම පරිච්ඡේදයක්. ආදරයෙන් තුවාල වූ කාන්තාවක් පලිගැනීම සඳහා තෝරාගන්නා මාර්ගය කුමක්ද? ඒ අඳුරු ගමන රති තුළින් දිගහැරෙනවා. මෙම සිනමාපටයේ ඩිස්නි රාජපක්ෂ සහ චමීර ලියනගේ සමගින් චාන්දනී සෙනවිරත්න, කසුනී කාවින්දී, ග්‍රේස් තින්නකූන්, රොජර් සෙනවිරත්න, ගීතා කාන්ති ජයකුඩි ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා. සරත් ධර්මසිරිගේ තිර රචනයෙන් හැඩගැසුණු මෙම නිර්මාණයේ කැමරා අධ්‍යක්ෂණය ගාමිණී මොරගොල්ලාගම විසිනි. සංගීත නිර්මාණය කීෂාන් පෙරේරා විසින් සිදු කර ඇති අතර සංස්කරණ කටයුතු තිවංක අමරසිරි විසින් සිදු කර තිබෙනවා. ශබ්ද සැලසුම් කටයුතු සඳහා දායක වී ඇති ශශික රුවන් මාරසිංහයි. ආදරී විශ්වාසයේ බිඳ වැටින විට කාන්තාවකගේ පලිගැනීම කොතරම් දුරකට යා හැකිද? එම ප්‍රශ්නයට පිළිතුර සොයාගන්න ඔබට සිදුවන්නේ රති සිනමාපටය නරඹා බැලීමයි. ළඟදීම දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය ආරම්භ කරන්නට නියමිත මෙම චිත්‍රපටය පිළිබඳ ඔබගේ අදහස් පහලින් කොමෙන්ට් කරන්න. වීඩියෝවට ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න සහ අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.